Hi all, ඉතින් අදත් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ISO 9001 standard එකේ clause 9 performance evaluation ගැන. ඉතින් අදත් වෙනදා වගේම අපිත් එක්ක join වෙනවා Mr. රසිත අපේ technical expert. හරි, ඉතින් අපි ගොඩක් කාලේ ගන්න නැතුව අපි වීඩියෝ එකේ තියමු. හායි රස්ත, ඉතින් අදත් අපේ චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ISO 9001 ස්ටෑන්ඩඩ් එකේ clause 9 performance evaluation ගැන. ඉතින් අපි තවත් කාලය ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. Thank you දිලන්ත. අපි අන්තිම හරියට එන්නේ clause number 9 එකේ. ඒ කියන්නේ monitoring part එක. So අපි බලමු කොච්චරක් දුරට අපිට මේ clause එක ගැන කතා කරන්න පුළුවන්ද කියලා මේ ඉදිරි වැඩසටහනකදී. ඉතින් රස්ත මට පොඩ්ඩක් කියන්නකෝ ISO 9001 ස්ටෑන්ඩඩ් එකේ clause 9 performance evaluation ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ ISO 9000 management system එකේ? මට හොඳ ප්‍රශ්නයක් මේක. මොකද performance evaluation එකෙන් අදහස් වෙන්නේ නැහැ organisation එක අපි quality management system එක හරියට implement කරලා තියෙනවද කියලා බලන එක විතරක්. එතනින් බලනවා අපි යහපැත්තට continually monitor වෙනවද improve වෙනවද කියලා. එතකොට මේකෙන් ගොඩක් වෙලාවට අපිට insight එනවා. ඒ කියන්නේ මෙතන මේ data වල management එක decision එකක් ගන්න එක data එකක් බලලා නෙමෙයි trend එක බලලා. එතකොට upward downward stagnant වෙලාද මේ decisions ගන්න පුළුවන්. එතකොට මේකෙන් එකක් අපිට insights එනවා අපිට මොනවාද අපිට වැඩ කරන්නේ මොනවාද වැඩ කරන්නේ නැත්තේ අපේ මොන objectives ද ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ customer expectation වල මොන හරි changes තියෙනවද. එතකොට මේක හොඳ platform එකක් management එකට decision ගන්න මම හිතන්නේ මේ part එක clause 9 කියන එක හරිම වැදගත් element එකක් management decision making forum එකට. එතකොට clause 9 එකේ මම හිතන විදිහට sub clauses තුනකට බෙදෙනවා. එකක් monitoring measurement and analysis, අනිත් එක internal audit සහ අනිත් එක management review. අපි පටන් ගත්තොත් 9.1 monitoring measurement analysis and evaluation. ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? මොකද්ද මේකෙන් ફોකස් වෙන්නේ? මේ 9.1 කියන සබ් ක්ලෝස් එකේ තියෙන එකක් වැදගත්ම තමයි data කියන එක. එතකොට මේ data වලින් තමයි අපි බලන්නේ organisation එකේ තියෙන performance part එක. එතකොට මේ performance වලින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහරට customer satisfaction එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් process efficiency එක, එහෙම නැත්නම් OE calculation, එහෙම නැත්නම් first time right, number of customer complaint, එහෙම නැත්නම් අපි safety පැත්ත ගත්තොත් accident වගේ දේවල්. ඔය ඕන එකක් මේක ඇතුලේ අරගෙන මෙෂර් කරන්න පුළුවන්. ඒකට මෙතනදී මෙෂර් කරන එක විතරක් නෙමෙයි වෙන්නේ. අපි ඒක මොනිටර් කරලා බලනවා මොනවාද අපේ තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවාද වෙන්න පුළුවන් දේවල්. ඒකෙන් අපි ඩිසිෂන් ගන්නවා. ඒතර ඒ ඉම්ප්‍රූව්මන්ට් ඩිසිෂන් ගන්න තමයි මේ data analysis යන්නේ. ඒතර මේක like 9.1 කියන එක හරිම වැදගත් clause එකක්. මොකද data collect කරලා මෙෂර් කරලා ඒක analyze කරලා evaluate කරන තැන වෙන නිසා මේක. right, මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙනවා organization එක decisions ගatti. ඊට පස්සේ අපි කතා කරොත් 9.2 internal audit. ඔයාලට හිතෙන්නේ මොකද්ද මේක වැදගත් වෙන්නේ ඇයි performance evaluation කියන clause එකේදී? internal audit කියන එක හරිම වැදගත් දෙයක්. මොකද internal audit කරනකොට අපේ ඒ කියන්නේ මගේ process එක මම audit කරන්නේ නැතුව වෙන කෙනෙකුට ඇවිල්ලා audit කරන්න කියනවා. ඒක requirement එකක්. එතකොට එතනදි වෙන්නේ අපිට සිස්ටම් එක ඩිවෙලොප් කරලා තියෙන නිසා. ඒ කියන්නේ 9.1 වලට එනකන් අපි සිස්ටම් එක හදලා තියෙනවා. එතකොට 9.2 එකේදී වෙන ටීම් එකක් ඇවිල්ලා within the organization audit කරනකොට ඒ එන ටීම් එක organization එකේ culture එක internal external context ගැන දන්න ටීම් එකක්. එතකොට ඒගොල්ලෝ කරන audit එක මාර powerful audit එකක්. එතකොට මේක හරියට කරන්න පුළුවන් නම් competence team එකක් අරගෙන organization එකට අපේ තියෙන system එක කොච්චරක් strong the weak areas ඔක්කොම ගොඩක් එළියට ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට සෑහෙන ගොඩක් ඉම්ප්‍රූව්මන්ට්ස් එන්න පුළුවන්. ඒතර මම හිතන්නේ මේ checking කියන part එකේ PDC plan do check කියන එකේ internal audit කියන එක හරි strong තියෙන්න ඕනේ. මේ audit වලින් එන findings ටිකට අපි හොඳ solutions ටිකක් හොයාගන්න ඕනේ organization එකේ. මොකද system එකම challenge වෙන point එක මෙතන නිසා. ඒක පැහැදිලි. අපි අවසාන වශයෙන් ගත්තොත් 9.3 management review. මේකේ ඇත්තටම goal එක මොකක්ද? management review එකේදී ගොඩක් වෙලාවට senior top management involve වෙන forum එක. ඒකට මෙතනදී වැදගත්ම දේ තමයි element number එකේ තියෙනවා මෙන්න මේ requirements අපි discuss කරන්න ඕනේ කියලා. ඒකට management එකේ අපිට දෙන්න පුළුවන් data දීලා තිබ්බට පස්සේ මේ dataත් එක්ක top management team එක decisions ගන්න ඕනේ. ඒ කියන්නේ risk එක මොනවාද අඩු කරන්නේ මොනවාද opportunities වැඩි වෙන්නේ මොනවාද අවශ්‍ය facilities මොනවාද resource තියෙන්න ඕනේ මේ decision ගන්න forum එක.
දැන් ගොඩක් වෙලාවට ගත්තොත් සාමාන්‍ය ඕගනයිසේෂන් එකක් ජෙනරික් ඕගනයිසේෂන් එකක් ගත්තොත් අපි මීටින්ස් ගොඩක් තියෙනවා. හැබැයි මේ මීටින්ස් වලින් කීයක් අපි ඩිසිෂන් මේකින් මීටින්ස් කරගන්නවද? කීයක් කිසිම ඩිසිෂන් එකක් නැතුව යන මීටින්ස් වෙනවද? ගොඩක් වෙලාවට වෙන්නේ ඒක. නමුත් මේ ISO 9000 2015 ස්ටෑන්ඩඩ් එකේ මැනේජ්මන්ට් රිවිව් එක කරද්දී අනිවාර්යෙන් ඩිසිෂන් මේකින් ෆෝරම් එකේදී ඩිසිෂන් අරගෙන තියෙන්න ඕනේ. මේක most important part එකක්. ඩේටා තියෙන්න ඕනේ මේ මීටින් එකට යන්න ඉස්සෙල්ලා. ඒ වගේම ඩේටා ට්‍රෙන්ඩ්ස් charts එක තියෙන්න ඕනේ. ඊළඟට top management එක මේ data ටික analyze කරලා decisions දීලා තියෙන්න ඕනේ. මේක වැදගත්ම කොටසක් මේ ISO 9000 plan එකේදී. ඉතින් රස්ත ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට පුළුවන් ද ෂෙයා කරන්න උදාහරණයක් මේ ක්ලෝස් 9 performance evaluation ඕගනයිසේෂන් එක කොහොමද ඒක වැදගත් වෙන්නේ කියලා. එලිමන්ට් නම්බර් 9 එකේදී මම එක උදාහරණයක් ගන්නම්. එක උදාහරණයක් ඒ කියන්නේ customer satisfaction කියන එක. එක ඕගනයිසේෂන් එකක කස්ටමර් සැටිස්ෆැක්ෂන් ලෙවල් එක ගත්තම අඩු වෙලා තිබ්බා. ඒතර මේ data analysis part එක. ඒතර ඒ අඩු වෙලා තියෙන සමහර එලිමන්ට්ස් වල හිතන්න අපි කස්ටමර් රෙස්පොන්ඩ් වෙන්න පුළුවන්, ඊමේල් රිප්ලයි, කෝල් ආන්සරින් ඒ වගේ දේවල් අඩු වෙලා තිබ්බා. ඒතර මේ අඩු වෙච්ච ටික ඇනලයිස් කරලා දැම්මට පස්සේ දත්ත වලින් කස්ටමර්ස්ලාගේ ආපු මැනේජ්මන්ට් රිවිව් එකේදී මේකට ඩිසිෂන් ගන්න පුළුවන්. ඇයි මේක අඩු වෙලා තියෙන්නේ? ටීම් එකට ෆැසිලිටිස් නැද්ද? එහෙම නැත්නම් ඒ ටීම් එකේ මොරාල් ඩවුන්ද මේගොල්ලෝ රිප්ලයි දාන්නේ නැත්තේ? මොන වගේ ප්‍රශ්නද කියලා. ඊට පස්සේ මේකට ඇක්ෂන් ගත්තට පස්සේ ඊළඟ කස්ටමර් සැටිස්ෆැක්ෂන් රිවිව් එකේදී බලන්න පුළුවන් අපි කොච්චරක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවද කියලා. ඒතර මේ රියල් ලයිෆ් එක්සැම්පල් එකේදී ඒ ඕගනයිසේෂන් එකේ සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් දැක්කා. ඒතර ඒගොල්ලෝ දන්නවා ඕගනයිසේෂන් එක මම ගත්ත ඇක්ෂන් ඉෆෙක්ටිව් කියලා. එහෙම නැත්නම් වෙන ඇක්ෂන් වලට අපිට මාරු වෙන්න පුළුවන්. ඒතර මේ එලිමන්ට් නම්බර් 9 කියන එක සමහර විට R&D රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන කැටගරිය එක යටතේ උනත් ගණන් අරගෙන කරන්න පුළුවන්. මේක මාරම වැදගත් එලිමන්ට් එකක් ඕගනයිසේෂන් එකට. ඉතින් රස්ත ඔය අදහස් කරපු විදිහට මොනිටරින්, ඔඩිටින්, රිවිවිං විශාල වශයෙන් වැදගත් වෙන කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් වලට. ඉතින් අපි වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් ඔයාලට මොනවද තියෙන්නේ අපේ viewers ලා වෙනින් දෙන්න පුළුවන් උපදෙස් මොනවද? මගේ මෙතන දෙන්න පුළුවන් උපදේශය තමයි ඒ කියන්නේ performance evaluation එක continuous cycle එකක් විදිහට පාවිච්චි කරන්න. මේක නිකන් අර වැරදි හොයන tool එකක් විදිහට නෙමෙයි. මේක opportunities එක්ක හොයාගෙන growth එකත් එක්ක යන්න පුළුවන් tool එකක් විදිහට. ඒතකොට මේකේ ගොඩක් data තියෙනවා, trends තියෙනවා. ඒතකොට මේ top management එක මේක දැක්කට පස්සේ ඒගොල්ලෝ කැමති වෙනවා මේකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒතකොට මේ element number 9 කියන එක පුළුවන් වෙනවා අපිට ආපහු top management එක ISO 9000 එකට ගේන්න. ඒතකොට top management එක ISO 9000 එකට ගේනවා කියන්නේ ඒගොල්ලෝ හරහා ගොඩක් decisions ගන්න පුළුවන්. ඒ decisions වලින් ගොඩක් දේවල් කරගන්න පුළුවන් organisation එකේ continuous improvement එකට. ඒතකොට මේක හොඳ tool එකක්. ඒක වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. තැන්ක් යු රස්ත. ඉතින් අදත් වෙනදා වගේම අපිට ඔයාගේ කාර්ය බහුල වෙලාවෙන් වෙලාවක් වෙන් කරලා දුන්නට සහ ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුතියි. ඉතින් අපි නැවතත් වීඩියෝ එකේ කමු. මතන අපි ගොඩක් එලිමන්ට් නම්බර් 9 එක ගැන කතා කරා. එතකොට මම ඒකෙදී සෑහෙන හොඳ එලිමන්ට් එකක් මේකේ ගොඩක් ඩේටාත් එක්ක වැඩ කරන්න තියෙන එලිමන්ට් එකක්. මම හිතන්නේ මාව මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තට ගොඩක් ස්තුතියි. thank you.